අද මේ බැලුවේ ටැංකියේ මාළු එකක් කියලා. මේ ටැංකිය. දාලා බලමු මාළු ටික. මේ මාළු ගන්න කියලා අන්තිමට අම්මට ඕනේ කොට ටිකක් ගන්න එපා. දැන් උස්තාන් කියනවා පේනවද? මාළු ටික ගන්න ගෙනාවා. ඇත්තටම මම ගියේ තැන මාළු ගත්ත තැන මට රෙකෝඩ් කරන්න අමතක වුණා. මං ගත්තේ නියෝන් ටෙට්ටා ජෝඩු 9කුයි ඇල්බයිනෝ කොයිඩෝස් කියලා මං හරි නම දාන්න මෙතන යටින් ෆොටෝ එකකුත් එක්ක. ඒකෙන් ජෝඩුකුයි ගත්තේ. ඒක අරගෙන මං ඊට පස්සේ තිබ්බා ඇක්ලිමේට් වෙන්න තියන්න එපා එකපාරටම දාන්න බෑ මේ වගේ පාරක් විතර දාලා මේ දැම්ම ටැංකියට මේ මට ඕගොල්ලෝ කියන්නකෝ මේ ටැංකියට දාන්න ටික බලන් ඉන්න ගමන් මේ මාළුත් එක්ක දාන්න පුළුවන් මාළු ಜಾති මොනවාද එතකොට මේ ටැංකියට දාන්න පුළුවන් ප්ලාන්ට් වර්ග ඊට පස්සේ මම මේක ෆිල්ටර් එකක් හදනවා අප ෆිල්ටර් එක මට ඉවසන් ඉන්න බැරි වුණා මේ ටැංකිය ගෙනාවත් මේ මාළු ටිකක් දාලා බලන්න ඕනේ ඒ නිසා ඔක්සිජන් එකකුයි ලයිට් එකකුයි විතරයි දැම්මේ ඔයගොල්ලෝ දන්නවනේ මට ඔයගොල්ලෝ දන්න හොඳ ප්ලාන්ට් වර්ග ඊට පස්සේ නයිට්‍රජන් එහෙම දාලා බලා ගන්න පුළුවන් ඒවා නෙමෙයි නෝමල් දාන්න පුළුවන් මේගොල්ලොත් එක්කද ඉන්න පුළුවන් මාළු වර්ග ඒ වගේ ටිකක් මට සජෙස්ට් කරනවද මේ ටැංකියට තව මාළු ටිකක් දාන්න මේ ඔය ඉන්නේ අර කොයිඩෝස් කියන එක ඌනම් මාර ස්පීඩ් මුළු ටැංකිය වටේ යනවා හොඳ දැන් ටික ගානු බැලලාවේ මේ රෙකෝඩ් කරන වෙලාවේ මේ මුළු ටැංකිය වටේ ටැංකිය වටේ යන ගමන් එහෙනම් මං යනවා අදට වීඩියෝ එක ඉවරයි ඊළඟ බ්ලොග් එකෙන් හමුවෙමු එහෙනම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න බයි